හලෝ කොහොමද ඔයාලට අදත් මගේ වැඩ දවසක්. අද මම ටිකක් කලින් නැගිට්ටා. මොකද මං හිතුවා අද කලින් වැඩට ගිහිල්ලා කලින් එනවා කියලා. මොකද අද වෙද එක මෙන්න මේ වගේ. මං හිතනවා අද හරිම ඉන්ට්‍රස්ටිං දවසක් වෙයි කියලා. ඉතින් මම ඉක්මනට ලෑස්ති වුණා. ඊට කලින් මම -25 වල එළියට ගිහිල්ලා නැහැ. ඉතින් මන් දන්නේ නැහැ ඒක කොහොම වෙයිද කියලා. කොහොම හරි මම ලේයර්ස් 3ක් ඇඳා. අද එච්චර වෙලා එළියේ ඉන්න අයිඩියා එකකුත් නැහැ. වැඩට යන ටිකයි එන ටිකයි විතරයි ඉතින් අද එළියේ ඉන්න වෙන්නේ. ගිහිල්ලාම බලමු ඉතින්. මම ඉතින් ආයෙත් වෙදර් ඇප් එක බලුවා. මොකද සීතල අඩු වෙලාද වැඩි වෙලාද කියලා බලන්න නැහැ කලින් ගානමයි. ඊට පස්සේ මම හොයන්නේ කොහොමද feels like කියලා. feels like තිබ්බත් -25 මයි. ඉතින් හොඳයි. මොකද ගොඩක් වෙලාවට feels like temperature එක ගොඩක් අඩුයි ඇත්ත temperature එකට වඩා. ඉතින් මම එළියට ආවා. එළියට ආපු ගමන් නම් ලොකු සීතලක් දැනුනේ නැහැ. මම හිතන්නේ මම ලේයර්ස් ගොඩක් ඇඳලා හිටපු නිසා වෙන්න ඇති. අද වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකට නිකන් මල් ඉහළ වගේ මෙන්න මේ ලස්සන ස්නෝ ෆ්ලේක්ස් ටික තිබ්බා. ඒක හරිම ලස්සනයි. ඒකට එළිය වැටෙනම තවත් ලස්සනයි. ඉතින් මම ඔෆිස් එකට ආවා. දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. ඒත් මට සීතල තවම දැනුනේ නැහැ. මං ඉතින් විනාඩි 2ක්වත් එළියේ හිටියේ නෑ ඇත්තටම. ඉතින් ඇතුළට ගිය ගමන්ම තියෙන්නේ අපේ වින්ටර් කෝට්ස්, ෂූස් එහෙම තියන්න පුළුවන් තැන. ඉතින් මම එතනින් ෂූස් දෙකයි වින්ටර් කෝට් එකයි තියලා ඇතුළට යන්න ඕනේ. වින්ටර් එක ගැන මං අකමැති දේවල් වලින් එකක් තමයි මෙන්න මේ කෝට්ස් මාරු කරන්න වෙන එක. ඉතින් එළියට යනවා නම් මේ විදිහට ජැකට් අඳින්න ඕනේ. එළියෙන් ඉඳන් ඇතුළට ආවම ආයේ ජැකට් ගලවන්න ඕනේ. ඉතින් ඒක හරි කරදරයි. ඊළඟට මගේ සපත්තු දෙක මාරු කරද්දි තමයි මං දැක්කේ මගේ මෙන්න මේ සුදු පාට සපත්තු දෙක හොදන්න කාලේ හරි කියලා. ඉතින් ඒකත් හොදන්න අරන් යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මගේ බඩු ටික ලොකර් එකට දාලා මම මුලින්ම කරන වැඩේ තමයි මගේ ලන්ච් බොක්ස් එක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. මොකද ඒක මම මේක ඇතුලේ තිබ්බොත් එහෙම අනිවාර්යෙන් නරක වෙනවා. මොකද ඊයේ හදපු කෑම එකක් නිසා. ඉතින් මට අමතක වෙච්ච දවසුත් තියෙනවා ඕක ෆ්‍රිජ් එකෙන් තියන්න. තවම කවුරුත්ම ඇවිල්ලා නැහැ වගේ. ලන්ච් රූම් එකත් හිස්, ජැකට් තියෙන රූම් එකත් හිස්, ෆ්‍රිජ් එකත් හිස්. මගේ කෑම එක විතරයි ෆ්‍රිජ් එකටම තියලා තිබ්බේ. මට තව වෙලා තියෙන නිසා මම මගේ උදේ කෑම එක හිමිසරේ කාලම යනවා කියලා හිතුවා. මොකද අපිට බ්‍රේක් දෙකක් ගන්න පුළුවන්. පළවෙනි බ්‍රේක් එක සාමාන්‍යයෙන් මම ගන්නේ වැඩ පටන් අරන් පැය දෙකක් හරි 3ක් හරි ගියාට පස්සේ. ඉතින් ඒ වෙද්දී ඉතින් ගොඩක් පරක්කු නිසා මම හිතුවා මම දැන් කාලය යනවා කියලා. ඉතින් ලන්ච් රූම් එකේ කවුරුවත්ම නැහැ, මං විතරයි. ඉතින් හරිම පාළුයි. මම බල හිටියා තව කවුරු හරි එයිද කියලා. මං වගේ උදේ පාන්දර පටන් ගන්න. පාන්දර කිව්වට පාන්දරම නෙවෙයි. දැන් වෙලාව 8:00 වගේ. ඉතින් එළියේ අවුව වැටිලා දැන්නම් මෙන්න මේ වගේ තමයි එළිය පේන්න තිබ්බේ. ඉතින් මම 9 වෙද්දී අතුලට ගියා. ඒ අතුලේ රෙකෝඩ් කරන්න බෑ මුකුත්. මම මගේ ලන්ච් බ්‍රේක් එකට ආවා 2ට වගේ. ඉතින් ඇවිල්ලා කෑම එක මයික්‍රෝවේව් දාලා රත් කරගෙන ඉතින් කන්න තමයි හදන්නේ දැන්. ආලා ඉතින් මගේ ඉතුරු වැඩ ටික කොහොම හරි ඉක්මනට ඉවර කරන්න බලන්න ඕනේ. වැඩ ඉවරයි. මං එළියට ආවා. ඉතින් කලින් පටන් අරන් කලින් එන්න කියලා හිතාගෙන ගියාට 6:00ට තමයි ඉවර වුණේ. වැඩ ගොඩක් තිබ්බාද. මොකද අනික හෙට මම ඔෆ්. ඒ නිසා ඔක්කොම ඉවර කරලා යන්න වුණා. අද හිතුවට වඩා බිසි දවසක් වුණා. මේ වෙද්දි ටෙම්පරේචර් එක ඉතින් මෙන්න මේ වගේ තමයි තිබ්බේ. මං හිතුවා ජිම් එකටත් ගිහිල්ලාම ගෙදර යනවා කියලා.
මම අද ලොකු වර්කවුට් එකක් කළේ නැහැ. කාඩියෝ විතරයි කළේ. මොකද මං ජිම් එකට ආවේ ටිකක් දවසකින්. ගිය සතියේ හරියට ජිම් එකට එන්න හම්බුනේ නැහැ. මොකද ඒ සතියේ ටිකක් බිසි වුණා. සහ කම්මැලි හිතුණා. මම ගෙදර ආවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් ගෙදර මිදුල. අද හිම හරිම ඩ්‍රයි නිකන් අර ලුණු කැට වගේ තමයි තිබ්බේ. මං හිතන්නේ ගොඩක් සීතල නිසා වෙන්න ඇති. අද මගේ දවස එච්චරයි. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් thank you. පරිස්සමින් සතුටින් ඉන්න.